ඉතින් අපි මේ ගොඩක් වෙලාවට කුසල ධර්ම කරලා අපි ප්‍රාර්ථනාවක් කරනව නේද? ඉදම් මේ පුඤ්ඤං ආසවක්කයා වහං හෝතු කියලා. මොකද්ද මේ පාඩේ තේරුම? ඉදම් මේ පුඤ්ඤං මේ කියලා කියන්නේ මා විසින් කරන ලද. ඉදම් කියන්නේ මෙම, පුඤ්ඤං කියන්නේ කුසල. එහෙම නැත්නම් පින පැහැදිලි ඇතිනේ. මා විසින් කරන ලද මෙම පින ආසවක්කයා වහං හෝතු. ආසවක්කයා වහං හෝතු කියලා කියන්නේ ආසවක්කයා ආවහං හෝතු කියන පද තමයි උතන එකතු වෙලා තියෙන්නේ. ආසවක්කයා කියලා කියන්නේ කාමාදී ආශ්‍රවයන් ශ කිරීම. එහෙම නැත්නම් මෙතනදී අපි පද ගලපලා ගත්තොත් කාමාදී ආශ්‍රවයන් ශ කිරීම පිණිස පවතින ඥානය ආවහං කියලා කියන්නේ ගෙන දීමට හෝතු කියන්නේ උපකාර වේවා. ඒ කියන්නේ මා විසින් කරන ලද මේ කුසලය ආසවක්කය ඥානෙ ලබා දීමට උපකාර වේවා කියලයි මේ පාඩයෙන් අපි ප්‍රාර්ථනාවක් කරන්නේ. ඒ කියන්නේ නිවන පිණිස මේ කුසලයේ උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනාවක් කරනවා. එතකොට අපි මේක තව පොඩ්ඩක් විස්තර කරගමු. එතකොට අපි ධර්ම කරුණු ටිකක් අපි විස්තර කරගන්නකොටනේ අපිට ඒක තේරුමක් ඇතුව ඥාන සම්පයුක්ත විදිහට ඒ ගාථා කියන්න පුළුවන් හැකියාවක් ලැබෙන්නේ නේද? එතකොට මම ආයෙමත් ඔය විස්තර කරොත් ආසවක්කයා ආවහං හෝතු. ඒතර ආසවක්කයා කියලා කිව්වේ මොකද්ද? ආසවක්කේ ඥානෙ. එහෙම නැත්නම් හිතන අපි සාමාන්‍ය ගන්න ආශ්‍රව ශය කිරීම. එහෙම නැත්නම් ආශ්‍රව ශය කිරීමේ නුවණ ලැබීම පිණිස. ඒතර ආසවක්කේ කියන පදේ ගත්තම උතන ඒකේ ස්වરૂපාර්ථ විදිහට ධර්මයේ පෙන්නන මොනවාද? මග්ගඵල නිබ්බානානීපි ආසවක්කයෝති උච්චති. මාර්ගත් ඵලත් නිර්වාණයත් කියන මේ ටික තමයි ආසවක්කේ ඥාන ආසවක්කේ කියන පදයට ගන්නෙ. ඇයි හේතුව? මෙන්න මේ දේවල් වලින් තමයි මේ ආශ්‍රවශය වීම සිද්ධ වෙන්නේ. මම ආයෙමත් කියනවා. එතන මේ කෙලෙස් ප්‍රහාණය. ඒතර ආසවක්කය කියන පදේ ගත්තම එතන පද තුනක් තියෙනවා. මොනවාද? මාර්ග. මාර්ගයන් සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය කියන මෙන්න මේ මාර්ග හතරත් එතන විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ ඵල හතර සෝවාන් ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය කියන මේ ඵල හතරත් විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ නිර්වාණයත් විස්තර කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ හතර තමයි අර ආසවක්ක ඒ කියන්නේ ආශ්‍රව ශවීම පිනිස මේ උපකාර වෙන ධර්ම විදියට මේවා පෙන්වලා දීලා තියෙනවා. එතකොට මම ආයෙමත් මේක විස්තර කරනකොට තේරෙයි. ඔය ප්‍රහාණය කරන ආකාර පහක් ධර්ම විස්තර කරනවානේ. තදංග පහාන, වික්කම්මන පහාන, සමුච්ඡේද පහාන, පටිපස්සද්ධි පහාන, නිස්සරණ පහාන කියලා ධර්මයේ ප්‍රහාණ පහක් විස්තර කරනවා. එතකොට මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ සමුච්ඡේද පහානයි, පටිපස්සද්ධි පහානයි, නිස්සරණ පහාන කියන මේ තුන විතරයි. මොකද මේ සමුච්ඡේද පහාන කියලා කියන්නේ? ඒ කියන්නේ මාර්ගසිත හතර තියෙනවානේ. සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය. දැන් මම මොකද්ද මෙතන කියන්න යන්නේ? මේ ආසවක්කය කියන පදයට මාර්ගසිත හතරයි, ඵලසිත හතරයි, නිර්වාණය කියන මේ තුන දැම්මේ ඇයි? මොන පදනම මතද මේ තුන එතනට යොදලා තියෙන්නේ කියන එකයි විස්තර කරන්නේ. හොඳයි. එතකොට සමුච්ඡේද පහාන කියලා කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමනේ. සකදාගාමී, අනාගාමී, අරහත් මාර්ග වලින් කෙලෙස් ප්‍රහාණය කිරීමට කියනවා සමුච්ඡේද පහානය කියලා. කියන්නේ ඒ මාර්ගසිත වලින් කෙලෙස් ප්‍රහාණය කිරීම. එතන පටිපස්සද්ධි පහානය කියලා කියන්නේ ඒ මාර්ගසිතෙන් කෙලෙස් ප්‍රහාණය කරාට පස්සේ ඒ කෙලෙස් 1000 අපි තම සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය ආදී කෙලෙස් ප්‍රහාණය කළා. ඒතකොට සක්කාය දිට්ඨිය චිත්තසංතානෙ නැති නිසා ඒ ඵලසිතේදී දැන් මාර්ගසිතේදී කෙලෙස් ඒ චිත්තසංතානයේ ඒ කියන්නේ චිත්තසංතානයක තියෙන කෙලෙස් නේ. කියන්නේ චිත්තසංතානයේ ඇතිවීමට පුළුවන් කෙලෙස් තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒක මාර්ගසිතෙන් තමයි ප්‍රහාණය කරන්නේ. හැබැයි ඵලසිත වෙනකොට මේ සක්කාය දිට්ඨිය තියනවාද කියලා ඇහුවොත් ඵලසිතේදී සක්කාය දිට්ඨිය ඇති වෙන්න කාරණාවක් නැහැ. එතකොට එහෙනම් මේ කෙලෙස් 1000 ඵලසිතේදී නැහැනේ. පැහැදිලි ඇතිනේ. ඵලසිතේදී කෙලෙස් 1000 නැහැ. අන්නේ නිසා කෙලෙස් සංසිඳීමටපත් කරන මේ ඵලසිත වලින්නේ. අන්න ඒකත් එක්තරා විදියට කෙලෙස් ප්‍රහාණයක් තමයි. කෙලෙස් 1000 සංසිඳවලානේ. කෙලෙස් 1000 දුරු වෙලා ඒ අවස්ථාවේ සංසිඳීමක් වෙන නිසා. අන්න ඒවට කියනවා පටිපස්සද්ධි පහාන කියලා. ඒ කියන්නේ සෝවාන් ඵලසිතෙන් කෙලෙස් 1000 සංසිඳවලානේ. සකදාගාමී ඵලසිතින්, අනාගාමී ඵලසිතින්, අරහත් ඵලසිතින්. අන්න ඒවට කියනවා පටිපස්සද්ධි පහාන කියලා. ඊට පස්සේ නිර්වාණයට කියනවා නිස්සරණ පහාන කියලා. මොකද හේතුව? කිසිදු සංකත ධර්මයන් නිර්වාණය නැහැ. ඒ සංකත ධර්ම ප්‍රහාණයටපත් කළානේ. ආන්නේ නම් දැන් ඔබට තේරෙනවා ඇති ආසවක්කය කියන පදයට මාර්ගසිත
ඵලසිත නිර්වාණය ඇතුළත් කළේ ඇයි කියලා මොකද හේතුව? ඒ ආශ්‍රවස කරනකොට මාර්ගසිත වලින් ආශ්‍රවස වීමක් වෙනවානේ. ඵලසිත වලින් මොකද වෙන්නේ? සංසිඳවනවා කෙලෙස්. නිර්වාණය මොකද වෙන්නේ? ඒ සංකත සියලු හේතු නිර්වාණය තුල නැහැ. අනිත් එක තමයි නිර්වාණය අරමුණු කරන් තමයි මාර්ග ඵලසිත පහළ වෙන්නේ. එහෙනම් අපි එතන පදේ තෝරගත්ත කොහොමද? ආසවක්කය වහං හෝතු කිව්වම ඒ කාමාදී ආශ්‍රවයන් ශ්‍රය කිරීම පිණිස හේතු වේවානේ. ඒ කියන්නේ එහෙම නැත්නම් මාර්ග 4 ඵල 4 නිර්වාණය අවබෝධයේ පිණිස මේ කුසලයේ උපකාර වේවා. පැහැදිලිද? ඉදම්මේ පුඤ්ඤං මා විසින් කරන ලද මේ කුසලය ආසවක්කය වහං හෝතු මාර්ගසිත 4 ඵලසිත 4 නිර්වාණය ලැබීම පිණිස උපකාර වේවා කියලා තමයි එතන ප්‍රාර්ථනා කරන්නේ. එතකොට පුඤ්ඤං කියලා කිව්වම මොකක්ද අපි ගන්නේ? ඉදම් මේ පුඤ්ඤන්නේ. එතකොට පුඤ්ඤං කියන පදේ අපිට ගන්න පුළුවන් සිත් 21ක් නේ. ඒ තමයි අපි දැන් උදාහරණයක් විදිහට ගත්තාම මෙතන සිත් 21ම ගන්නෙ නෑ. සිත් 21 මම විස්තර කරන්න මොනවාද? කාමාවචර කුසල සිත් 8. ඊට පස්සේ රූපාවචර කුසල සිත් 5. අරූපාවචර කුසල සිත් 4. ඊට පස්සේ මාර්ග සිත් 4 කිව්වම කුසල සිත් 21ක් තියෙනවා. ඒතකොට අපි මේ කුසල කර්මයේදී බොහෝ දෙනෙට පහළුනේ මොකද්ද? කාමාවචර කුසල සිත් 8න් එකක්. අපි උදාහරණයක් විදිහට හිතමුකෝ කෙනෙක් සතුටින් නම් මේ කුසලයේ කලේ. අන්න අපි කියනවා සෝමනස්ස සහගතයි කියලා. කර්මඵලයේ අදාහ ගන්නම් කලේ ඥාන සම්පයුක්තයි කියනවා. වැටිච්ච හිත දිරිමත් කරගත්තේ නැහැ. එහෙනම් අපි මේ හිතට කියන අසංකාරික සිතක් කියලා. ඒතකොට කාමාවචර කුසල සිත් 8න් පළවෙනි හිත. ඔය වගේ තව හිත 7ක් තියෙනවානේ. ඒතකොට අන්න ඒ වගේ හිතනේ මේ දානමය කුසලයට පහළ වුණේනේ. එහෙනම් මේ කාමාවචර සිත් 8 තමයි අපි මෙතන පුඤ්ඤං කියන පදයට ගන්නෙ. පැහැදිලි නැතිනේ. ඒතකොට සමහර පින් කර්ම කුසල කර්ම තියෙන අපි හිතමු කෙනෙක් රූපාවචර ධ්‍යාන වඩනවා කියලා. එතකොට ගන්නෙ රූපාවචර ධ්‍යාන සිත් 5න් එකක්. කෙනෙක් අරූපාවචර ධ්‍යාන වඩනවා නම් එතන ගන්න අරූපාවචර ධ්‍යාන සිත් 4න් එකක්. ඊට පස්සේ කෙනෙක් මාර්ග වඩනවා නම් එතන ගන්න මාර්ග සිත් වලින් එකක් නේද? එතන මෙතනදී අපි ප්‍රාර්ථනාවක් වශයෙන් කරන්නේ. කියන්නේ මේ කුසලය නිර්වාණය පිණිස උපකාර වේවා. එතකොට මොන පුඤ්ඤං කියන පදයේදී මොන කුසල් සිද්ද අපි මෙතන ගන්නෙ? කුසල් සිත් තමයි අපි මෙතන ගන්නෙ. මේ කාමාවචර කුසල සිත් 8න් අපිට මේ අවස්ථාවේදී පහළ වෙන කුසල සිත. ඒක තමයි පුඤ්ඤං කියන පදයට මෙතන ගන්නෙ. පැහැදිලි ඇතිනේ. සිත් වශයෙන් ගත්තම ඊට පස්සේ දස කුසල් වශයෙන් එහෙම නැත්නම් කුසල වශයෙන් ගත්තම දානමය කුසලයේ තමයි ගන්නෙ. දානමය කුසල, සීලමය කුසල, භාවනා කුසල ආදී තියෙනවනේ. එතනදී මෙතන ප්‍රධාන වෙන්නේ දානමය කුසලයයි. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් එතකොට මෙන්න මේ මා විසින් කරන ලද මේ කුසලෙ මොකක් පිණිස උපකාර වෙන්න කියලාද අපි ප්‍රාර්ථනා කරන්නේ? මාර්ගසිත 4, ඵලසිත 4 නිර්වාණය. ඒක තමයි කියන්නේ ආසවක්කය වහං හෝතු කියලා. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. කවිදු මහත්මයා, ගයත්‍රී මහත්මිය, ඊලාන් ගුණතිලක මහත්මයා, චමින්ද මහත්මයා කියන මේ පිරිසක් විසින් එකතු වෙලා තමන් කරගෙන යන කුසල ධර්ම අතර තවත් වටිනා පින්කමක් තමන්ගේ හදසන්තානේ තැම්පත් කරගන්න ඉදිච්ච මොහොතක් නේද? ඒ තමයි කාලයක් පුරාවට බුරුම රටේ වැඩ ඉඳමින් ඒ භාවනා කටයුතු, අධ්‍යාපන කටයුතු වල යෙදෙන ඒ ස්වාමීන් වහන්සේ නමකට ඊටාම කැපසරු විදිහට විනයානුකූල විදිහට ඒ කැපකරු කෙනෙක්ට ඒ ස්වාමීන් වහන්සේගේ ඒ පහසෙන් වැඩ ඉන්න අවශ්‍ය වියපැහැදම් යොමු කරලා තියෙනවා. එතකොට සතුටු වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතේ කරගන්නා කුසල ධර්ම අතර අපි තවත් වටිනා කුසල ධර්මයක් අපේ හදසන්තානේ තැම්පත් කරගන්න අපිට ලැබුණා නේද කියලා සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් කල්පනා කරගන්න මේ පින්නතුන් විසින් විශාල කුසලයක් තමන්ගේ හදසන්තානේ තැම්පත් කරගන්න යෙදුණා. මේ කුසලානිසංස බලයෙන් ඉපදෙන සෑම ජීවිතයකම ගන්න හෙළන උස්පරැල්ලක් පාසා, තබන පියවරක් පාසා, ගෙවන විනාඩියක් චිත්තක්ෂණයක් පාසා ආවුෂෙන් වැඩේවා, ශරීර වර්ණ, ගුණ වර්ණෙන් වැඩේවා, සැපෙන් බලෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා. ප්‍රාර්ථනා කරන්නා බෝධියකින් එයමා මහ නිවනින් සදා සැනසෙන්නටම මේ කුසල ධර්මයේ උපකාරක ධර්මයක් බවට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. එහෙනම් තෙරුවන් සරණයි.